මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මිශ්‍ර භාග සුළු කරන්න අඩු කරන්න හරයන් අසමාන. ගොඩාක් තැන්වලදී අපිට ඕන වෙනවා චූටි පන්ති වල ඉඳලා ගොඩාක් තැන්වලට අපි වයසට ගියත් මෙන්න මේ භාග වෙන තැන් අපිට හම්බ වෙනවා. බලන්න මෙන්න මේ ක්‍රම ඔයාලා දන්නවද කියලා ඉක්මනින්ම අඩුවෙන් වැඩ කරලා සුළු කරන්න. උදාහරණයක් කතා කරමු මිශ්‍ර භාග දෙකක් හරය අසමානයි. right. මම දැන් මොකද කරන්නේ මෙන්න මෙයාගේ හරය අරගෙන ඒක මෙයාට දෙනවා වැඩි කිරීමක් විදිහට. මෙයාටත් ඒකම දෙනවා. මෙයාගේ හරය මම මොකද කරන්නේ මෙන්න මෙයාගෙන් වැඩි කරනවා. ඒකම මෙයාට දෙනවා. දැන් දෙක තියෙනවා දෙක වැඩි කිරීම දෙක 4යි 3 වැඩි කිරීම දෙක 6යි. අඩු කිරීම තියෙනවා එක තියෙනවා දෙක වැඩි කිරීම 3 6යි එක වැඩි කිරීම 3 3යි. දැන් දෙකෙන් එකක් අඩු කරනවා 1යි. හරය 6 තියෙන හින්දා හරය 6. 4ෙන් අඩු කරනවා 3ක්. උත්තරේ 1යි. නොම ගන්න පුළුවන්. උදාහරණයක් එක අපි කතා කරමු. මිශ්‍ර භාග දෙකක් හරයන් අසමානයි. මොකද කරන්නේ? මෙයා පහනේ තියෙන්නේ. මෙයාගෙන් මේකේ උඩයි යටයි දෙන්නම වැඩි කරනවා. මෙයාගෙන් මෙයා වැඩි කරනවා. මේකම උඩටත් දෙනවා. මෙයාව වැඩි කරන්නේ මෙන්න මේ පහෙන්. මෙයාම උඩටත් දෙන්නවා. දැන් 3 තියෙනවා 5 වැඩි කිරීම 3 15යි 4 වැඩි කිරීම 3 12යි. අඩු කිරීම තියෙනවා 1 තියෙනවා. 3 වැඩි කිරීම 5 15යි 1 වැඩි කිරීම 5 5යි. දැන් 3ෙන් එකක් අඩු කරනවා 2යි. හරයන් සමාන හින්දා මේ දෙන්නගේ සමාන හරය මෙතෙන්ට දානවා. 12යි 5යි අඩු කරනවා 7යි. ඕක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. මිශ්‍ර භාග අඩු කරන්න යන මෙතන එකතු කිරීමක් තියෙනවා. මිශ්‍ර භාග තුනක් තියෙන්නේ හරයන් අසමානයි. එකතු කිරීම අඩු කිරීමයි දෙකම තියෙනවා. අපි ඒකත් බලමු. මෙයාගේ හරය 4නේ. අනිත් එක අරගෙන මම මෙයාව වැඩි කරනවා. මෙයාගෙනුත් මම මෙයාගේ හරය වැඩි කරනවා. මේක උඩත් වැඩි කරනවා. මේ සේම් එකෙන්ම. ඉතින් මෙයාගේ වැඩි කරන්නේ මෙන්න මේ දෙන්නව අරගෙන. ඒකෙන් මම මෙයාවත් වැඩි කරනවා. මෙයා වැඩි කරන්නේ මෙන්න මෙයාවයි මෙයාවයි අරගෙන තමයි මෙයා වැඩි කරන්නේ. වැඩි කරනවා මෙයා 2යි වැඩි කරනවා මෙයා 4යි. මේකෙන්ම උඩත් වැඩි කරනවා. දැන් මෙතන 2 එනවා 4 වැඩි කිරීම 2 8යි 8 වැඩි කිරීම 3 24යි. 3 වරක් 2 6යි 6 3ෙන් වැඩි කරාම 18යි. අඩු කිරීම 1. 2 වැඩි කිරීම 4 8යි 8 වැඩි කිරීම 3 24යි. 1 වැඩි කිරීම 4 4යි 4 වැඩි කිරීම 3 12යි. එකතු කිරීම 2 3 වැඩි කිරීම 2 6යි 6 වැඩි කිරීම 4 24යි. 2 වැඩි කිරීම 2 4යි 4 වැඩි කිරීම 4 16යි. දැන් මම මොකද කරන්නේ? 2 අඩු කිරීම 1 1යි ඒකට දෙකක් එකතු කරනවා. එතකොට උත්තරේ 3යි. හරය 24 වෙලා තියෙන හින්දා ඒ හරයම මෙතෙන්ටත් දානවා 24යි. ඊළඟට 18න් අඩු කරනවා 12. මට එන්නේ 6ක්. ඒ 6යි මේ 16යි එකතු කරනවා. මට එන්නේ 22ක්. මට තේරෙනවා මේ දෙන්නම
දෙකෙන් බෙදෙනවා. මෙතන තියෙන 3 ඒ විදිහටම දානවා. බෙදීම එහෙමම දානවා. 22 බෙදීම 2 11යි. 24 බෙදීම 2 12යි. ඔන්න එනවා මට උත්තරේ. මෙන්න මේ විදිහට මේකට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේ කතා කරේ හරයන් අසමාන මිශ්‍ර භාග අඩු කිරීම අවසාන උදාහරණයේදී එකතු කිරීමකුත් මම කියලා දුන්නා. විවිධාකාර තැන්වල යෙදෙනවා. මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේවා මාර විදිහට බැඳිලා තියෙන රටා අංකවල. ඉතින් අපි ආයෙත් මේ වගේ දැනුම එකතු කරන මොලෙන් ගණන් හදන අතට කොලේට අඩුවෙන් වැඩ දෙන වීඩියෝ එකක් එක්ක ආයෙත් හම්බ වෙමු.